කඩේට ගිහින් චොක්ලට් එකක් කිල්ලුවාම අපිට හම්බ වෙන්නේ ඇත්තටම චොකලට්ද? නැහැ. මේවා චොකලට් නෙමෙයි. මේවාට කියන්නේ චොකෝ කියලා. මෙයාලගේ පැකට් එකේම ගහලා තියෙන්නේ මිල්ක් චොකෝ කියලා විතරයි. ලංකාවේ ප්‍රමිති නීති නිසා කොකෝවා බටර් නැති මේවාට චොකලට් කියන නම පාවිච්චි කරන්න බෑ. ඒකයි නීතියෙන් බේරෙන්න අකුරු 4කින් චොකෝ කියලා විතරක් ගහලා මිනිස්සුන්ව රවට්ටන්නේ. නියම චොක්ලට් හදන්න ගන්න මිල අධික ගුණදායක කොකෝවා බටර් වෙනුවට මේවා හදන්න පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම බාල එළවලු තෙල් සහ රසායනික ද්‍රව්‍ය. අඩුම තරමේ කොකෝවා පවුඩර් එකක්වත් හරියට එකතු කරනවද කියලා සැකයි. තනිකරම වසවිස සහ සීනි විතරයි මේ ගිලින්නේ. ඒ වගේම ලංකාවේ ප්‍රමිතියට SLS 90 නිෂ්පාදනයක් චොක්ලට් ලෙස හඳුන්වන්න නම් එහි මේ දේ විදිහට අනිවාර්යයෙන්ම කොකෝවා බටර් අඩංගු විය යුතු උවත් අපේ රටේ බොහෝ සමාගම් කරන්නේ ඒ වෙනුවට බාල එළවලු තෙල් එනම් vegetable fat දාන එක. යුරෝපයේ සහ ඇමරිකාවේ නීතියට අනුව චොක්ලට් එකකට එළවලු තෙල් එකතු කර හැක්කේ උපරිම 105ක් වැනි සුළු ප්‍රමාණයක්. ඊට වැඩි වුණොත් ඒක චොක්ලට් එකක් විදියට හඳුන්වන්න බෑ. නිකමට ඇඟට යන සීනි කන්දරාව කොච්චරද බලන්න. උදාහරණයක් විදියට මිල්ක් චොකෝ පැකට් එකක් ගත්තොත් ඒකෙන් ග්‍රෑම් 52ක්ම තියෙන්නේ සීනි. ග්‍රෑම් 100ක චොක්ලට් එකකින් ග්‍රෑම් 52ක්ම සීනි නම් දවසට මේ වගේ දෙකක් කෑවොත් දවසට සීනි ග්‍රෑම් 100කට වඩා කනවා. දවස් 10ක් කෑවොත් මාසෙට සීනි කිලෝ 1කට වඩා කන්නේ චොක්ලට් වලින් විතරයි. ලංකාවේ දේවැඩියාව වසංගතයක් වගේ පැතිරෙන්න මේවා ඍජුවම වගේ කියන්න ඕනේ. පාරිභෝගික අධිකාරියට මෙයාලට විරුද්ධව පියවරක් ගන්න බෑ. මොකද මෙයාලා පැකට් එකේ කොහෙවත් චොකලට් කියලා ගහලා නැහැ. ගහලා තියෙන්නේ චොකෝ කියලා. අනික රජයේ නීතියට අනුව සීනි ලේබල් එකක් දාලා තියෙන්නේ. හැබැයි සාමාන්‍ය මිනිස්සු ඕවා කියවන්නේ නැති නිසා ඒකෙන් තමයි මෙයාලා උපරිම ප්‍රයෝජනය ගන්නෙ. මිල වැඩි වුණත් නියම ඩාර්ක් චොකලට් වල සීනි ග්‍රෑම් 0යි. හැබැයි මෙයාලා මේ චොකෝ හරිම ලාභයට විකුණලා මිනිසුන්ගේ සෞඛ්‍යය හුරා කරනවා. ලංකාවේ ආහාරවල තියෙන මෙන්න මේ වසවිස සහ ප්‍රමිතින් ගැන මේ මාෆියාවන් ගැන කලින් ප්‍රසිද්ධියේ කතා කරපු වෛද්‍යවරයාට සහ PHI මහත්තයාට වුණ දේ මතකයිනේ. ඒ තරමට මේ පිටුපස ලොකු බලවේග ක්‍රියාත්මක වෙනවා. රජ නීති දානකම් බලන් ඉන්න එපා. අද ඉඳන්වත් කඩෙන් කෑමක් ගන්නකොට ලේබල් එක කියවන්න. චොකෝ නෙමෙයි දරුවන්ට දෙන්න නියම චොක්ලට්.